අද අප්‍රේල් මාසේ 30. එතකොට අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා අප්‍රේල් මාසේ 30 වෙනකන් අපිට මේ සතියේ තිබ්බා සති 4ක්. එතකොට සති 4ේදී අපි grade 10 11 දරුවන්ට මොනවද කළේ? ඒ ගැන තමයි මේ පුංචි කතාව. මුලින්ම කියන්න ඕන මොනවද කළේ මේ මාසේ මොන වගේ ක්ලාසස් තිබ්බේ කියන සියලු දේවල් කියන්නේ මම Zoom එකේ තියෙන details එක්ක. එතකොට Zoom එකේ තියෙන schedule එක මම ෆෝන් එකට දාන්න තියෙන හින්දා මට ලේසි කියන්න. එතකොට අපි ක්ලාස් එක ස්ටාර්ට් කරේ අප්‍රේල් මාසේ අඟහරුවාදකින්. හරි. එතකොට අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා ඔය කියන දවස් ටිකේම ක්ලාසස් තිබ්බා. හැබැයි දන්නවා 10 11 දරුවන්ගේ ක්ලාස් එක තියෙන සමුදා අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පති කියන දවස් ටිකේම තියෙනවානේ. එතකොට සිකුරාදා කියන දවස් අපේ ජෙනරල් ඉංග්‍රීසි ක්ලාස් දරුවන්ට තියෙනවා. ඊට පස්සේ ආය සෙන්සුරාදා සහ ඉරිදා කියන දවස් ටිකේ රයිටින් ක්ලාස් එක සහ අපේ ග්‍රේඩ් 10 දරුවන්ගේ පේපර් ක්ලාස් එක තිබ්බා. එතකොට අපි පළවෙනිදා ඉඳලා 9 වෙනිදා වෙනකන් අපි දිගටම වැඩ කළා. එතකොට 10 11 10 කියන දවසේ 10 11 කියන්නේ අපේ බ්‍රහස්පතින්දා සිකුරාදා. ඒ දවස් ටිකේ වැඩ කළා. අපි 12 වැඩ කරේ නැහැ. පොය දවස් වැඩ කරේ නැහැ. 12 වැඩ කරේ නැහැ. ආය 13 14 වැඩ කරේ නැහැ අවුරුදු දවස් දෙක නිසා. පස්සේ 15 දවස් දෙකත් අපි 15 අපි නිමාඩු දුන්නේ නැහැ. අපි 15 ක්ලාස් එක 15 නිමාඩු දුන්නා. 15 නිමාඩු දීලා 13 14 15 12 කියන දවස් ටිකේ විතරයි අපි පන්ති කරේ නැත්තේ මේ මාසේ අවුරුදු සතියක් වුණා. එතකොට 18 19 ඉඳලා ආයෙ දිගටම පන්ති මේ දක්වා අපි ලස්සන්ට කරගෙන ආවා. එතකොට දැන් ඔය ෂෙඩියුල් එකක් ඇතුලේ සාමාන්‍යයෙන් ෆිසිකලි ක්ලාස් එකකට යනවා නම් ඔයාලා යන්නේ සාමාන්‍යයෙන් සතියට එක දවසයි. පේපර් ක්ලාස් එක ගියොත් දවස් එකයි. එතකොට අපේ ක්ලාස් එක ඇතුලේ පේපර් එක සම්බන්ධයෙන් ගත්තොත් වෙනම පේපර් එකට විතරක් අපි දවස් දෙකක් දාලා තියෙනවා grade 10 11 දරුවන්ට. තියරි පන්තියට අමතරව රිවිෂන් එකකුත් දාලා තියෙනවා. එක පැත්තකින් ඒක අරගෙන යන්න අපිට අමතක වෙච්ච දේවල් කතා කරන්න සහ සමහර පාඩම් වල මුල් කොටස් ටික සාකච්ඡා කරන්න. එතකොට පාඩමේ තියෙන විශේෂතම කොටස තමයි පේපර්ස් වල තියෙන රචනා කොටස. ඉතින් ওই දේවල් හැම දෙයක්ම අපේ ක්ලාස් එක ඇතුලේ මේ වෙද්දි පිළිවෙලට ලස්සන කතා කරලා ඉවරයි. එතකොට අද කියන දවසේ මං හිතන්නේ මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර මිටි දෙකක් අපි හදලා ඉවරයි. මොකද හෙට අනිද්දා පෝස්ට් කරන මං අද කතා කරන්නේ 30 වෙනිදා බදාදා හෙට කියන දවසේ මේයි 1 වෙනිදා නිමාඩු. අපි සිකුරාදා වෙද්දී අපේ දරුවන්ගේ සම්පූර්ණ පේපර් පැක් එක අපි ෆ්‍රී පේපර් පැක් එක ඇඩ්‍රස් අපේ දුන්න දරුවන්ගේ සම්පූර්ණ ඒ ටික අපි යවනවා. එතකොට ඉතින් අපි මතක් කරන්නේ ක්ලාස් එකකට පිළිවෙලකට ෂෙඩියුල් එකකට ටාගට් එකක් තියාගෙන වැඩ කරන හින්දා අපේ දරුවෝ හැමදාම ක්ලාස් වල ස්කූල් එකේ සෙක්ෂන් එකේ බෙස්ට් මාක්ස් දානවා. මම මේ කියන්නේ බොරුද ඇත්තද කියලා බලන්න නම් ඔයාලා WhatsApp එකෙන් හෝ YouTube එකෙන් බලලා තේරුමක් නැහැ. ඔයාලා ක්ලාස් එකට එන්න ඕන. YouTube එකේ සාම්පල් එකක් දෙකක් බැලුවට කමක් නැහැ. ක්ලාස් එකේ දිගටම ෂෙඩියුල් එක බලන්න එන්න ඕන. සමහර කට්ටිය කියනවා මේ මාසේ පළවෙනි දවසේ විතරයි මේ සර්ගේ පන්ති තියෙන්නේ. නැහැ අනිත් වේකට දාන්නේ නැහැ. අපි අන්ලිස්ටඩ් දාන එක දන්නවනේ දැන් අපේ අම්මලා තාත්තලා අපි දරුවෝ දානවා. ඉතින් ඒ නිසා ඔයාට ඉංග්‍රීසි වලට බය නැතුව වැඩ ටිකක් කරලා ලකුණක් අරගෙන හරි ආසාවෙන් ඉංග්‍රීසි ටික ඉගෙන ගන්න තරගෙකින් මේක ඉගෙන ගන්න ස්පීකින් ඇබිලිටි එක හදා ගන්න. දැන් එක්සැම්පල් එකක් විදිහට grade 7 ක්ලාස් එක ගත්තොත් ඒ ක්ලාස් එකේ දරුවොත් එක්ක අපි ඉංග්‍රීසි වලින් කතා කරනවා. grade 10 11 දරුවොත් එක්ක අපි ඉංග්‍රීසි වලින් ෆැක්ට්ස් කතා කරන සමහර දේවල්. ඔක්කොම කතා කරන්න බෑ. මොකද අපි ගොඩක් එක එක මට්ටම් වල අපි දරුවෝ ඉන්නවනේ. ඒ නිසා අපි ටික ටික පුරුදු කරන්නේ ඒකට. දැන් ආෆ්ටර් ස්පෝකන් එකක් පටන් ගත්තා ඒක අපි සම්පූර්ණයෙන් ඉංග්‍රීසි වලින් යන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා අපිට ගෙවන මුදලට 10 ගුණයක වැඩක් තමයි අපි සාමාන්‍යයෙන් මාසෙට අපි කරන්නේ. එතකොට මේ වෙනකොට මම දැක්කා මේ පන්ති අපේ වීඩියෝ කවුන්ට් එක grade 11 දරුවන්ට වීඩියෝ 21ක් තියෙන. ඒක රෙකෝඩින් 21ක්. ඒතර සතියේ දවස් 4යි අපි සතිය 4 ගත්තොත් දවස් 5යි 20ක් 22ක් විතර තියෙනවා යාලට පන්ති 22ක් මාසෙට. ඒතර පන්ති 22ක් එතකොට grade 10 දරුවන්ට තියෙනවා මං හිතන්නේ පන්ති 15කට ආසන සංඛ්‍යාවක්. ක්ලාසස් මාසෙට. ඉතින් ඔය ටික කරලා ඔය වගේ අපි කරන්නේ මොකක්ද? ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක පුළුවන් තරම් සමීප කරනවා. මේක හැම වෙලෙම ළඟ තියෙන්න ඕන. එක දවසක් පන්ති කියලා ආය සතියකින් පන්ති යනවා නම් ඒක රිස්ක් එක අඩුයි. රිස්ක් එක වැඩි. හරි? ඉතින් ඒ නිසා මේ පුළුවන් තරම් මේකත් එක්ක එන්ගේජ් වෙන්න අපි වලට හැමදාම කියන්නේ ක්ලාස් එකත් එක්ක ජොයින් වෙන්න කියලා. මේක අමුතු වැඩක්, ලස්සන වැඩක් මේක. ක්වොලිටි නේ වැඩක්. ඉතින් ඒ නිසා ලංකාවේ තියෙන ලොකුම ඉංග්‍රීසි ක්ලාස් එකට ඉතින් ඔන්න මැයි මාසෙට ඉතින් ඔන්න එහෙනම් ආරම්භ කරනවා. අලුත් බඳවා ගැනීම මේ දැම්ම මේ දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp numbers වලට මැසේජ් එකක් දාලා ක්ලාස් වලට ජොයින් වෙලා ඔයාගේ ඒක අරන් යන්න.